නැවත නැවතත් අප ජාතික සමගිය ගේන්න යද්දි අපි සහෝදරත්වයේ ගේන්න යද්දි අපි මීඩියා ඉස්සරහා හරි බොරුවට නෙමෙයි අපි බදා ගන්න හදන්නේ. ඕන් කියවන්න හදන්නේ හදවතින් හදවතට අපි ඕන් පිළිබඳ එකතු කරන්න යද්දී අපි අමීට අවුරුදු ගානකට පෙර පරාජයට පත් කරපු ඒ හිටපු චූටි කල්ලින් කලබල වෙන්න පටන් අරගෙන තිනවා. මොකද අපි එකතු වෙන කවුන්ගේ විනාශය. ඒක තමයි මේකේ ප්‍රතිවිරෝධය. අපි එකතු වීම ඔවුන්ගේ විනාශය. හැබැයි මේ විනාශය වෙනුවෙන් ඔව් තවත් උත්සාහ කරනවා නැවත වතාවකින් තවත් බොරු සමාජගත කරන්න. ඒක නිසා නැවත වතාවක් ආයි පැලෝපිය නාලයන් තව අත්වලින් පොඩි මේ මීරිකලා ළමයි වඳ කරන්න පුළුවන් කියලා නැත්නම් ළමයි හම්බ වෙනක නැති කරන්න පුළුවන් කියලා සමහර ඉන්න මහාචාර්යවරු තව ටෝක් දෙන්න පටන් අරගෙන තියෙනවා. සමහර අය නැවත ආගමික ස්ථාන මත පදනම් කරගෙන නැවත ජාතිවාදය ඉස්සරහට ගේන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා දැන් අපිට වගකීමක් තියෙන දේ තමයි අප සියලු දෙනා පුරවැසියන් ලෙස එකතු වෙලා තමයි මේ පරාජයට පත් කරේ. ඒ නිසා අපි පුරවැසියන් ලෙස අර බලා සිටීම නෙමෙයි මෙය පරාජයට පත් කිරීම ක්‍රියාවලියක් බවට පත් කරන්න ඕනේ. ඒක පාලකයෙකුට නගරාධිපති කෙනෙකුට ජනාධිපති කෙනෙකුට මන්ත්‍රී කෙනෙකුට ඇමති කෙනෙකුට විතරක් කරන්න බෑ. එහෙම ආණ්ඩුවක් නෙමෙයි අපි හදලා තියෙන්නේ. ඒක නිසා අපිට ඒ වගකීම තියෙනවා. නිසා අපි සියලු දෙනා අවදියෙන් අපි සත්‍ය පිළිබඳ හඬ නැගීම, සත්‍ය පිළිබඳ අවදි වීම, සත්‍ය පිළිබඳ කතා කිරීම ඕනේ. එහෙම නැති වුණොත් ආයි නැවත වතාවක් අර අප පරාජයට පත් කරපු මේ විනාශීත කණ්ඩායම් නැවත ඉස්මතු වෙන්න පුළුවන්. ඒක නෙමෙයි අපේ වගකීම.